විදේශගත ශ්‍රමිකයන් විදිහට ශ්‍රී ලංකා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට බදු මුදල් ගෙවන්න ඕනේද? නිවසේ පරිභෝජනයට අපි යවන මුදල් වලට බදු ගෙවන්න ඕනේද? ඒ මුදල බදු මුදල් කියන කොටසට අදාළ වෙනවද? ඒ මුදල් ලබා ගන්නා පුද්ගලයා බදු මුදල් ගෙවිය යුතු පුද්ගලයෙක් විදිහට නම් කෙරෙනවාද? බැංකු පද්ධතියක් තුළ අපි මේ දක්වා පවත්වාගෙන යන ඉතිකිරීමේ ගිණුමේ තියෙන මුදලට අපිට බදු මුදල් ගෙවන්න ඕනේද? විදේශගත ශ්‍රමිකයන් විදිහට අපි දැන් ලංකාවේ නැති නිසා අපි ටින් නම්බර් එකක් ගන්න ඕනේ නැහැ නේද? විශේෂයෙන් අපි ටින් නම්බර් එකක් ලබා ගත්තොත් විතරයි නේද බදු මුදල් ගෙවන්න ඕනේ? ටින් නම්බර් එකක් ලබා ගත්තේ නැත්නම් අපි බදු මුදල් ගෙවන්න ඕනේ නැහැ නේද කියන කරුණු කාරණා අහපු ඔයාලා වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක නිර්මාණය කරන්නේ. සාදරයෙන් පිළිගන්නවා gihan.86 වෙත. මේ වෙනකොට වයස අවුරුදු 18 සම්පූර්ණ කරපු පුරවැසියෙක් විදිහට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වුණ සමාජිකයෙක් විදිහට ඔයා බදු ගෙවීමට නිර්දේශ වෙලා ඉන්නවා නම් ඔයා බදු මුදල් ගෙවිය යුතුයි. ඔයා බදු මුදලක් ගෙවිය යුතු පුද්ගලයෙක් විදිහට නම් වෙලා තියෙනවා නම් ඔයාට අදාළ බදු මුදල ගෙවීම ඔයාගේ පරම යුතුයකමක් කියන එක මතක් කරන්න කැමතියි මුලින්ම. දැන් ගොඩ දෙනෙක් හිතනවා රට තුලදී උපයන ආදායමට බදු ගෙවිය යුතුයි කියන කාරණාව. මෙතනදී මුදල් උපයනවා කියන කාරණාවම මත පමණක්ම නෙවෙයි බදු මුදල් ගෙවන්න ඕනේ. බදු මුදලක් ගෙවිය යුතු කාණ්ඩයක් නම් කරලා තියෙනවා. සරලවම කිව්වොත් එහෙම උපයන විට ආදායම කියලා කිව්වහම වසරක් තුලදී මාස 12ක් තුලදී රැකියාවකින් ඉතුරු කිරීමේ ගිණුමකින් යම්කිසි මූල්‍ය ආයතනයක ඔයා මුදලක් ආයෝජනය කරපු එකකින් ඔයාට මේ ක්‍රමවේද සියල්ලම හරහා වසරක් තුලදී ඔයා උපයන ආදායම රුපියල් ලක්ෂ 18 සම්පූර්ණ වෙනවා නම් ඒ ලක්ෂ 18ට ඔයා බදු මුදලක් ගෙවීමට නිර්දේශිත පුද්ගලයෙක් විදිහට නම් කරනවා. මේ වෙනකොට ඔයාගේ ආදාය මාර්ගය වාසරක් තුලදී ලක්ෂ 18 ඉක්මවා යන්නේ නැත්නම් කොහෙත්ම ඔයා බදු මුදලක් ගෙවිය යුතු නැහැ. මේ කාරණාව පටල ගන්න එපා. මම හිතනවා පැහැදිලි කියලා. දැන් අපි යමු මේ කාරණාව විදේශගත ශ්‍රමිකයන්ට බලපාන්නේ කොහොමද කියන කාරණාව. මුලින්ම මම කිව්වා ශ්‍රී ලංකාව තුලදී උපයන ආදායමට තමයි බදු මුදල් අය කරන්නේ. ඔයා මේ වෙනකොට විදේශගත ශ්‍රමිකයෙක් නම් ඔයා මොනතරම් මුදලක් උපයවුවත් ශ්‍රී ලංකාව තුල නෙවෙයි මුදල් උපයන්නේ. ඔයා විදේශ රටක මුදල් උපයන්නේ. ඒ නිසා විදේශ රටක් තුලදී ඔයා උපයන මුදලට ලංකා රජයට බදු මුදල් ගෙවිය යුතු නැහැ. කාරණාව පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා. දැන් විදේශගත ශ්‍රමිකයෙක් තමන්ගේ ඥාති හිතමිතුරන් එහෙමත් නැත්නම් ඔයාගේ නිවසේ පරිභෝජනයට ඔයා යවන මුදල් ප්‍රමාණයක් තියෙනවනේ. මේ මුදලට බදු ගෙවන්න ඕනේද කියලා අහපු කාරණාවට පිළිතුරක් විදිහට මම මෙහෙම කියලා දෙන්නම්. ඔයා යවන්නේ ඔයාගේ නිවසට පරිභෝජනය සඳහා මුදල්. මේ මුදල ලබා ගන්නේ ඔයාගේ පවුලේ සමාජිකයෙක්.
ඒ පවුලේ සමාජිකයාට වසරක් තුලදී ඔයා ලබා දෙන මුදලේ එකතුව ලක්ෂ 18 සම්පූර්ණ වීම තුලදී ඒ පවුලේ සමාජිකයා බදු මුදලක් ගෙවන්න ඕනේ කියන කාරණාවට සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද ඒ පුද්ගලයාට විදේශ රටකින් තමයි මුදල් ලබා දෙන්නේ. ඒ කියන්නේ ඔයා විදේශ රටක උපයන මුදල තමයි ඔයාගේ පවුල් සමාජිකයාට ලබා දෙන්නේ. මේ මුදල එයා ඒ පවුලේ සමාජිකයා ශ්‍රී ලංකාව තුලදී උපයන මුදලක් නෙවෙයි. ඒ නිසා එයා කොහෙත්ම ඒ මුදලට බදු ගෙවන්න ඕනේ නැහැ. මම හිතනවා මේ කාරණාව පැහැදිලි ඇති කියලා. දැන් ඊළඟ කාරණාව ගැන පොඩ්ඩක් කතා කරමු. දැන් ඔයා විදේශගත ශ්‍රමිකයෙක් නිසා ගොඩ දෙනෙක් අහලා තිබුණා අපි ලංකාව තුල නැති නිසා අපි ටින් නම්බර් එක ගන්න ඕනේ නැහැ නේද? අපි දැන් ටින් නම්බර් එක ලබා ගත්තොත් එහෙම බදු මුදල් ගෙවන්න ඕනේ නේද? ටින් නම්බර් එක ගත්තොත් විතරයි නේද බදු මුදල් ගෙවන්න ඕනේ? ඒ නිසා ටින් නම්බරය ලබා ගන්න නැතුව මේක පැහැර හැරලා හිටියොත් එහෙම මේ කාරණාවෙන් කියන්නේ බදු මුදල් ගෙවන්න ඕනේ කියන කාරණාවෙන් අපි නිදහස් නේද කියලා අහපු අය වෙනුවෙන් එයාලට පිළිතුරක් විදියට මම මෙහෙම සඳහන් කරන්නම්. ඔයා විදේශ රටක මේ වෙනකොට හිටියට ඔයා ශ්‍රී ලාංකික පුරවැසියෙක් විදිහට වයස අවුරුදු 18 සම්පූර්ණ වුණ පුරවැසියෙක් විදිහට මේ වෙනකොට ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වෙලා ඉන්න සමාජිකයෙක්. ඒ නිසා ඔයා ටින් නම්බර් එක ලබා ගත්තා නෑ කියලා ගැටලුව තුලදී ඔයා නිදහස් නැහැ. හැබැයි ඔයා දැන් ලංකාව ඇතුලේ නෙවෙයි ඉන්නේ. ඔයා විදේශ රටක ඉන්නේ. ඒ නිසා ඔයා උපයන මුදලට බදු ගෙවන්න ඕනේ නැහැ කියන කරුණු කාරණාව මම මුලිනුත් සඳහන් කරා. නමුත් ඔයා උපයන මුදල ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතියක් හෝ පිළිගත් කිසි ආයෝජන ක්‍රමයක් තුල ඔයාගේ මුදල් ආයෝජනය කරලා තියෙනවා නම් ඔයාගේ නමින් බැංකු ගිණුමක් එහෙම නැත්නම් අපි හිතමු බැංකුවක ෆික්ස් ඩිපොසිට් එකක් එහෙම නැත්නම් වෙනත් මූල්‍ය ආයතනයක මුදල් තැන්පතුවක් ඔයා කරලා තියෙනවා නම් මේ මුදලෙන් ඔයාට ලැබෙන ආදායම රුපියල් ලක්ෂ 18 කියන මුදල වසරක් තුරදී ඉක්මවා යනවා නම් ඔයා විදේශ රටක සේවය කළත් ඔයා ඒ මුදල උපයන්නේ ලංකාව තුල. ඒ නිසා ඒ මුදලට ඔයා බදු ගෙවන්න ඕනේ. කවත් සරලව කිව්වොත් එහෙම ඔයා විදේශ රටක මුදල් උපයවුවට ඔයා ලංකාව තුල ඉතිරි කිරීමක් හෝ මුදල් ආයෝජනයක් සිදු කරනවා නම් වාර්ෂිකව ඒ මුදලට ලැබෙන ආදායම පොලිය හෝ ඒ ගෙවන ප්‍රතිලාභය රුපියල් ලක්ෂ 18 ඉක්මවා යනවා නම් ඒ මුදලට අනිවාර්යෙන් ඔයා බදු මුදලක් ගෙවන්න ඕනේ. දැන් මේ කාරණාව ඔයා හිතනවා නම් ඔයාගේ නමින් පවත්වාගෙන ගියොත් තමයි බදු මුදල් ගෙවන්න වෙන්නේ. නමුත් ඔයා විදේශ රටක ඉන්නේ ඔයාගේ පවුලේ සමාජිකයෙක්ගේ නමට මේ විදිහට මුදල් ආයෝජනයක් හෝ ඉතුරුම් ගිණුමක් ආරම්භ කරවුවොත් ඔයා නිදහස් වෙනවා කියලා හිතුවොත් එහෙම නැහැ. ඔයාගේ පවුලේ ඒ සමාජිකයාගේ මුදලේ එකතුව වාර්ෂිකව ලක්ෂ 18 ඉක්මවා යනවා නම් ඒ කියන්නේ ඔයා ආයෝජනයේ ඔයාගේ පවුලේ ඥාතියා හිතවතා ඉතුරුම් කරපු මුදලට ලැබෙන පොලිය ලක්ෂ 18 සීමාව ඉක්මවා යනවා නම් ඒ පුද්ගලයා බදු ගෙවන්න ඕන. කාරණාව පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් ආපහු මම කියන්නේ ඔයා බදු ගෙවන්න සුදුසුකම්ලාභී එහෙම නැත්නම් නිර්දේශී වුණ පුද්ගලයෙක් නම් ඔයා මේ වෙනකොට
ඔයාගේ નિયમિત බදු මුදල් ගෙවීම පැහැර හැරීමක් සිදු කරලා තියෙනවා නම් ඔයා නීතියේ වරදකරුවෙක් විදිහට නම් කෙරෙනවා. තවත් කාරණාවක් ගැන කතා කරවුවොත් එහෙම ඔයා මේ බදු මුදල් ඔයාගේ ආදායම් තොරතුරු වාර්තා ව්‍යාජ ලෙස සකස් කරලා තොරතුරු ඉදිරිපත් කරලා තියලා යම්කිසි තැනකදී ඔයා වැරදිකාරයෙක් වුණොත් එහෙම විශාල මුදලක් දඩයක් විදිහට ගෙවන්න සිද්ධ වෙනවා. අට මේ වරද තුලදී සිරගත වෙන්නත් අවකාශය තියෙනවා. මේ කාරණා ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න කියලා මම මතක් කරන්න කැමතියි. අනිවාර්යයෙන්ම ඔයා බදු මුදලක් ගෙවන්න ඕන පුද්ගලයෙක් නම් ඔයා ඒ බදු මුදල ගෙවිය යුතුමයි. ඒක පැහැර හරින්න එපා. ඔයාගේ වගකීම තමයි ඒ අදාළ බදු මුදල ගෙවන එක. ඉතින් මේ ගෙවන බදු මුදල් වලින් තමයි අපේ රටේ අනාගතය මේ වෙනකොට ක්‍රියාත්මක වෙන රාජ්‍ය අනුග්‍රහය යටතේ තියෙන අපිට ලැබෙන පහසුකම් වල සේවාවන් වල ගුණාත්මක භාවයන් කියන කාරණා ප්‍රතිසංස්කරණය කරන්නේ අලුත් වැඩියාවල් සිද්ධ වෙන්නේ මේ අය කරන බදු මුදල් වලින්. ඉතින් ඔයාගෙත් මගේ රට වෙනුවෙන් කරන යුතුයකමක් මේ යුතුයකම පැහැර හැරීම කියන කාරණාව ගැන දෙවරක් හිතන්න. කොයිම මොහොතකවත් මෙතනදී වැරදි තොරතුරු ලබා දෙන්න එපා. මම හිතනවා ඔයාලගේ ප්‍රශ්නවලට විසඳුම ලැබුණා කියලා. ඉතින් මේ වගේ වැදගත් තොරතුරු තව දුරටත් ඔයාලට ලබා ගන්න අවශ්‍ය නම් channel එක subscribe කරලා තියාගන්න. channel එකේ නම gihan.86 මතක ඇතුව bell icon එක on කරලා තියාගන්න. අනිවාර්යයෙන්ම මේ වගේ වැදගත් වීඩියෝ එකක් කරපු සැනින් අන්තර්ජාලයට නිකුත් කරපු සැනින් ඔයාලට notification එකක් මාර්ගයෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා කියලා මතක් කරනවා. හැමෝටම ජය වේවා, සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.